සුබම සුබ දවසක් වේවා මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. අපගේ ස්වාමී වූ නාසරෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශුද්ධ වූ බලවන්ත නාමයෙන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, මම අද ඔබ සමග බෙදාගන්නේ දෙවියන් වහන්සේගේ වචනය. උන්වහන්සේගේ වචනය හරි බලවන්තයි. කොයිම දෙමුහත් කඩුවකටත් වඩා ඒ වචනය බලවත් කියලා අපි ශුද්ධ වූ බයිබලයේ අපි අසා තිබෙනවා. ඉතින් ඒ වචනය හේබ්‍රෙව් පොතේ මෙන්න මේ ලෙස ශුද්ධ බයිබලයේ හේබ්‍රෙව් 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ මෙන්න මේ ලෙස සඳහන් වෙලා තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටත් වඩා තියුණුය. ප්‍රාණය හා ආත්මය ද සන්ධිහාට මිදුලද වෙන් කරන තරමට කාවදින්නේය. සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේගේ වචනය නිසයි අපි අද ජීවත් වෙන්නේ. ඒ වචනය අපට සුවය ගෙන දෙනවා. ඒ වචනය අපට බලය ගෙන දෙනවා. ඒ වචනය අපිව නිදහස් කරනවා. ඉතින් ඒ වචනය සන්ධිහා ඒ ප්‍රාණය ආත්මය ඇටමිදුළු ඒ පසාරු කරගෙන යන තරමට ඒක දෙමුහත් කඩුවක් තරම් බලවත් කියලා අපි හේබ්‍රෙව් පොතේ අපි දැන් ඒ ප්‍රකාශ කරපු ඒ හේබ්‍රෙව් පොතේ සඳහන් පරිදි අපි දැන් දැනගත්තා. අපේ සන්ධිහා ඇටමිදුළු අපේ කොයිම දෙමුහත් කඩුවකටත් වඩා තියුණු අපේ ප්‍රාණය ආත්මය සන්ධිහා ඇටමිදුළු වෙන් කරන තරමට කාවදින්නේ අපේ පාපය. අපි උන්වහන්සේගේ වචනය කියවීමෙන් මෙනෙහි කිරීමෙන්, ඒ වචනය පරිශීලනය කිරීමෙන්, ඒ වචනයට අපි ඇහුම්කන් දීමෙන් අපේ පාපය අපට ප්‍රකාශ වෙනවා. අපේ රතු පාට ලාක්ෂා වැනි පාපය හිමෙන් සුදු වෙන්නේ උන්වහන්සේගේ වචනය කරනකොටගෙන. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අපිට දෙවියන් වහන්සේගේ වචනය නිවැරදි ලෙස අපට ඇසෙන්නට ඕන, දැනෙන්නට ඕන. අපි ඒ වචනය තුල අපි අපේ ජීවිතය ගොඩනගා ගන්නට අපි උත්සාහ කරන්නට ඕන. උන්වහන්සේගේ වචනය තුල මෙන්න මෙලෙස කියලා තියෙනවා. යොහාන් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ යේසුස් වහන්සේ පැවසුවේ, නුඹලා මා තුලෙහි පවතිනෝ නම්, මාගේ වචනය නුඹලා තුලෙහි පවතිනෝ නම් කැමති දෙයක් ඉල්ලන්න, එවිට නුඹලාට එය දේ ලැබෙනවා කියලා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, උන්වහන්සේ කියලා නෑ උන්වහන්සේගේ වචනය තුල පවතින නැති දෙයක් ඉල්ලුවට දෙනවා කියලා. උන්වහන්සේ කියලා තියෙන්නේ අපි තුල උන්වහන්සේගේ වචනය පවතිනව නම්, ඒ වගේම අපි උන්වහන්සේ තුල පවතිනව නම් කැමති දෙයක් ඉල්ලන්න කියලා. අද බොහෝ කිතුණුවෝ බොහෝ සභාවල් වල පටලවගෙන තියෙන්නේත් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය මෙන්න මේ දෙයම තමයි. ඉතින් ගීතාවලිය 107 20 වෙනි පදෙත් මෙන්න මෙලෙසම කියනවා. උන්වහන්සේ ස්වකීය වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශ වලින් මුදා හැරින සේක කියලා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, මේක අපිට හොඳම හොඳ වචනයක්. මොකද උන්වහන්සේගේ වචනය අපේ ජීවිතවලට පැමිණෙන්නට ගත්තට පස්සේ, ඇසෙන්නට ගත්තට පස්සේ, දැනෙන්නට ගත්තට පස්සේ, කාවදින්ට ගත්තට පස්සේ ඒ අපේ ඇටලේ මස් නහර පස්සාරු කරගෙන යනවා. අපි තුල තියෙන රහස් පව්, අපි දැන කරන පව්, අපි නොදැන කරන පව්, අපි ලයිසන් අරගෙන කරන පව්, ඇත්තටම පව් කරන්න ලයිසන් අරගත්ත වගේ අපි සමහරු හරි එඩිතරව නිර්භීතව අපි පව් කරනවා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ඒ වචනය අපි තුල තියෙන පාපය එලිදරව් කරනවා. ඒකයි බොහෝ අය ශුද්ධ බයිබලයට
අකමැති. ඇයි? ශුද්ධ බයිබලයේ තියෙන වචනය මනුස්සයන්ගේ සිතට වද දෙනවා. කාවදිනවා. පව්කාරයන්ට ඒ වචනය තමන්ගේ පාපය ප්‍රකාශ වෙන්න එළිදරව් වෙන්න පටන් ගන්නවා. ඉතින් උන්වහන්සේ මේ ලෝකෙට පැමිණියේ ධර්මිෂ්ඨයන් ගලවන්නට නෙමෙයි. උන්වහන්සේ මේ ලෝකෙට පැමිණියේ පව්කාරයන් උදෙසා. මේ දේශනා කරන මමත් පව්කාරයක්. ඉතින් උන්වහන්සේගේ වචනය මට හම්බ වුණේ නැත්නම්, ඇහුනේ නැත්නම්, මගේ වචනයට පිපාසු වුණේ නැත්නම්, මගේ වචනයට කුසගින්නක් මට ඇති වුණේ නැත්නම්, අදත් මම අන්ධකාරයේ ක්‍රියාවල් වලට ඇලුම් වෙමින් ලෝකයේ පාපයේ නපුරාගේ මෙහෙකාරියක්ව සිටිනවා. නපුරාගේ කැමැත්ත කරන වහල් කාන්තාවක්ව සිටිනවා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, නපුරා අපට මේ වචනය එළිදරව් වෙන්න නොදී අපිට නපුරා නිතරම බලන්නේ අපිව අන්ධකාරී ක්‍රියාවල් වල නිරත කරගන්න, අන්ධකාරී ක්‍රියාවල් වල කොටු කරගන්න. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, නමුත් අපිට උන්වහන්සේගේ වචනය අපි කියවන්න පටන් ගන්නකොට, ශුද්ධ බයිබලයේ අපි කියවන විට උන්වහන්සේගේ වචනය තුලින් අපට කතා කරනවා. අපිට ඒ වචනය දෙමුහත් කඩුවක් කියලා ඒකයි කියන්නේ. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ගීතාවලිය පොතේ 119 මෙන්න මේ ලෙස කියනවා: ස්වාමීනි, ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මගේ මාවතට එළියක්ය. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, මම දන්නවා මම අන්‍යාගමිකව ඉඳලා මම කිතුණුවෙක් වුණාට පසුව මට උන්වහන්සේගේ හඬ ඇසෙන්න ගත්තට පස්සේ, මම උන්වහන්සේව සොයන්ට ගත්තට පස්සේ, මම උන්වහන්සේගේ වචනය කියවන්න ගත්තට පස්සේ, උන්වහන්සේගේ වචනය තමයි මට මගේ මාවතට එළියක් උනේ. මගේ අඳුරින් පිරි ලෝකයට, අඳුරින් පිරි ජීවිතයට මට පහනක් උනේ. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අපි මේ වචනේ බලවන්තකම ගැන අද කතා කරන්න ඔබ සමග මම අද තීරණය කරේ මෙන්න මේ හේතුව නිසායි. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ඔබත් මමත් දෙවියන් වහන්සේ කැඳවලා තියෙන්නේ මේ ජීවිතේ නිකරුණේ ජීවත් වෙන්නට නෙවෙයි. උන්වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ අපිට යහපත භුක්ති විඳින්නට, අපිට සියලු ආශිර්වාද ලබා දෙන්නට. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, අපි ඒ ආශිර්වාද උරුම කරගන්නට නම් අපි උන්වහන්සේගේ වචනය තුල අපි ජීවත් වෙන්නට අපි සිතට ගන්න ඕන. අපි උන්වහන්සේගේ වචනය නැතිව අපි ලෝකයේ ආකාරයට, ලෝකේ මිනිස්යන්ගේ වචන අල්ලගෙන, ලෝකේ මිනිස්යන්ගේ පොරොන්දු අල්ලගෙන අපි ඒ පොරොන්දු පසුපස, ඒ වචන පසුපස, ඒ වචන විශ්වාස කරනව නම් තව දුරටත් අපිට උන්වහන්සේ තුල ආශිර්වාදය අපේ දුරින් දුරට යන්නට පටන් ගන්නවා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, උන්වහන්සේගේ වචනය, අපි ඒ සාරවත් වූ වචනය අපේ ජීවිතය තුළ අපි පිළිගන්නව නම්, ඒ වචනය අපේ ජීවිතයට අපි අපේ අදාළ කරගන්නව නම්, හැම දෙයකදීම අපි මේ වචනය විශ්වාස කරනව නම්, උන්වහන්සේ අපට අපි හිතන්නේ නැති අපිට සමහරක් අවස්ථාවල ශක්තිය නැති අවස්ථාවල් වලට ශක්තිය දෙන්න යනවා. උන්වහන්සේගේ වචනය අපට පලිහක් වෙන්න යනවා. උන්වහන්සේගේ වචනය අපි විශ්වාස කරන විට අපට උන්වහන්සේගේ උපකාර ලැබෙන්න යනවා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, උන්වහන්සේගේ වචනය අපට ප්‍රීතියක්, සමාදානයක් වෙන්න යනවා. ආශිර්වාදයක් වෙන්න යනවා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, මම ඔබ සමග ඒ හේබ්‍රෙව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයෙන් පටන් ගත්තේ ඒකයි. අපේ සංදි හා ඇටමිදුළු වෙන් කරන තරමට ඒ වචනය කාවදිනවා. ඉතින් ඒ අපේ සංදි හා ඇටමිදුළු වෙන්වන තරමට කාවදින්නේ ඒ වචනය තුලින් අපේ පාපය, ඔබේ පාපය එළිදරව් වීමෙන් අපිට අපි උන්වහන්සේ ඉදිරියේ අපි අපේ පව් කියා දෙන්න යනවා.
ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබ සමග මං අද දවසේ මේ වචනය ගැන කතා කරන්නට පටන් ගත්තේ මොකද මේ වචනය ඉතාම වැදගත්. අපි හරි දේ නිවැරදි දේ තදින් අල්ල ගන්නට අපි උන්වහන්සේ අපිව තෝරගත්තේ ලෝකේ ස්ථානවල සිටින්නට නෙවෙයි. උන්වහන්සේ අපිව තෝරගත්තේ එපීස පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 සිට 4 දක්වා කියන උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව නොකැලැල්ව සිටින පිණිස ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල සියලුම ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරනවා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය මේ වචනය අපි අසන විට අපි ලෝකයේ තැන්වල නෙමෙයි අපි ගැවසෙන්නේ ස්වර්ගීය ස්ථානවල. ඒ ස්වර්ගීය ස්ථාන තමයි ඔබ යන සභාව. ඔබ රැස්වෙන දෙදෙනෙක් හෝ තිදෙනෙක් රැස්වෙන තැන උන්වහන්සේගේ නාමයෙන් ඔබ රැස්වෙන ස්ථාන. ඒ වගේම උන්වහන්සේ සොයන්ට වෙහෙස වෙන ස්ථාන. සමහර විට බයිබල් ස්ටඩි වෙන්න පුළුවන්. ඉතින් ඔබ ගෙදරදී ඔබ උත්සාහ කරන ඔබේ බයිබලය ඔබ කියවීම වෙන්න පුළුවන්. ඒ උන්වහන්සේගේ නාමය සඳහන් කරන උන්වහන්සේව සොයන උන්වහන්සේව ඕනෑකමින් සොයන හැම ස්ථානයක්ම ස්වර්ගික ස්ථානයක්. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය මේ වචනය ගැන මම ඔබට ඉතාමත් කෙටි පැහැදිලි කිරීමක් කරේ. මම ඔබ සමග ඉදිරි දිනවල බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා ආලේපය ගැනත්. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබට අදට ප්‍රමාණවත් යයි මා සිතනවා. ඔබ සමග නැවත දෙවන් වහන්සේගේ වචන රැගෙනට ඔබ මා ගැන යාඥා කරන්න මේ ඔබට තේරුම් යන පිණිස මම ඔබ ගැන යාඥා කරමින් සිටිනවා. ඔබට ජේසුස් පිහිට